මගේ මුළු ජීවිතේම හැදුනේ වැඩ කළේ මේ නගරය ඇතුළේමයි. ඒත් දැන් මට මේ නගර ජීවත් වෙන ප්‍රශ්නයක් වෙලා. මොකද ළඟදී නම් මට සෙනග ඉන්න තැන්වල ඉන්න අපහසුතාවයක් දැනෙනවා. ඇත්තමයි. ඉඩ හැරුණු තැන්වල ඉන්න මට බයක් දැනෙනවා. එහෙම තැන්වලදී මට හරියට දැනෙන්නේ හිර කූඩුවක ඉන්නවා වගේ. ඔයා දන්නවද? මං හැමතිස්සෙම හිතනවා මේට වඩා හොඳ තැනක් ලෝකේ කොහේ හරි ඇති කියලා. මට එහෙම හිතෙන්නේ මගේ ළමා කාලේ එච්චර සුන්දර නොවුණු නිසා වෙන්නේ නැති. මගේ අම්මට මං ගැන බලන්න වෙලාවක් තිබුණේ නැහැ. මිලියන 5ක් ඉන්න පවුලක මම නිකන් එක දරුවෙක් විතරයි. ඒකින්ද මට කාගේවත් අවධානයක් තිබුණේ නැහැ. ඒක එච්චර පුදුමකුත් නෙමෙයි. මට හැම වෙලේම හිතුණා මං අනාථ දරුවෙක් කියලා. ඒ හැඟීම මට හැම වෙලේම වද දුන්නා. මගේ තාත්තා ගැන නම් ඇත්තටම කතා කරලා වැඩක් නැහැ. එයා ගෙදරින් පියාඹලා ගියේ මට මුකුත් තේරෙන්නේ නැති කාලේ. අනික මට ලැබුණු රස්සාව මං ඒක ගැන කතා කරන්න කැමති නෑ. මොකද කිව්වොත් මං ඒකට සුදුසු නෑ. මට බැරි වුණා කවදාවත් හොඳ කම්කරුවෙක් වෙන්න. මං ඔයාලට ඇත්තම කියන්නම්. මට ඒකට ගැළපෙන ශරීරයක් නෑ. මගේ ජීවිත කාලේ කිසිම දවසක මගේ බර වගේ 10 ගුණයක්වත් බර උස්සලා නෑ. පොළොව හරන එකේ ඇති වැදගත්කම මොකද්ද? ඇත්තටම ඒ ගැන හිතනකොටත් මට මුළු ජීවිතේම එපා වෙනවා. ඇත්තටම මේ ඔක්කොම විකාර දේවල් මට එපා වෙලා තියෙන්නේ. අනිත් එක මට තේරෙන්නේ අපි කොහොමද මේ පොළොවේ ඉන්න වැදගත්ම ජීවීන් වෙන්නේ කියලා. අපි කොහොමද එහෙම හිතන්නේ? අපි නොදන්න දේ කොච්චර තියෙන්න පුළුවන්ද? අනික හැමෝම වෙනුවෙන් අපි වැඩ කරන මොකද්ද මේකේ තේරුම? අන්න ඒක තමයි මං කියන්නේ මීට වඩා හොඳ තැනක් ලෝකේ කොහේ හරි තියෙනවා කියලා. අඩු ගන්න එහෙම දෙයක් ගැනවත් හිතුවේ නැත්තම් මෙලහටත් මට පිස්සු හැදිලා. මේ හැම දෙයක් ගැනම කල්පනා කරනකොට මට හිතෙනවා මං නිකම්ම නිකමෙක් කියලා. නියමයි. ඔයා හැම දෙයක්ම තේරුම් ගත්තා. මම? ඔව්සි. ඔයා ඇත්තටම නිකමෙක්. එහෙමද? මෙයා කම්කරුවෙක්. සොල්දාදුවෙක්. කම්කරුවෙක්. ආයෙ මස්තරයක් කරමු. හොඳට තදින් අල්ල ගන්න. වේගයෙන් ඉදිරියට ගේන්න. හිස කෙලින් තබා ගන්න. නැවතත් ඒ ආකාරයටම. මං මීට වඩා උද්‍යෝගිමත් වෙන්න ඕනේ. මට කිසි දෙයක් කරන්න බෑ කියන එක අමතක කරලා දාන්න ඕනේ. මට වැඩ බෑ තමයි. ඒත් මං උද්‍යෝගිමත්. සමා වෙන්න ජී. මං ඔයාව දැක්කේ නෑ. කමක් නෑ. මං දන්නවා මගෙන් කාටවත් වැඩක් නැති හින්දා මාව කාටවත් පේන්නෙත් නෑ. දැන්වත් ඔයාට තේරෙනවද? හැමදාම මම කියලා විතරක් හිතන්න එපා. අපි කියලා හිතන්න. ඒකයි වැදගත්ම දේ. අපි හිතන්න ඕනේ මේක ගැන. පොළොයට තියෙන ලොකු ගුලක්. කොහමද? හැමෝම හොඳින් ඉන්නවද? හොඳින්. නියමයි. හරි. 8:28 ඉඳලා 84:34 දක්වා හැමෝම බෝලේ හදන්න යන්න. ඔව් අපි ලෑස්ති. මද හරි යන්නම්. මතක තියාගන්න ඇස්ට එක අපි බෝලේ. ඒක තමයි වැදගත්ම දේ. අමතක කරන්න එපා. හොඳ අවධානයෙන් මේ වැඩේ ටිකටම කරගෙන යන්න. ඔය විකාරේ නවත්තනවද? ඇයි මේ? මං නම් වැඩ කරන්න හරිම ආසයි. ඒත් ඔයා හිතනවා වැඩි. ඉක්මනට එන්න. අපි මේ හැම දෙයක්ම කරන්නේ අපේ ජනපදය වෙනුවෙන්. ඇයි ඔයාට බැරි ඒකෙන් ඔච්චර කෙඳිරි නොගා ඉන්න? හොඳයි මං එන්නම්. ඒත් මට තේරෙන්නේ නැහැ බෝලයක් හදන්න එකතු වුණාම මේකේ තියෙන සන්තෝෂය මොකක්ද කියලා. හොඳයි. එහෙනම් මතක තියාගන්න. දැන් ඉතින් කියයි. අපි තමයි බෝලේ. ශක්තිය ගන්න. මේ හැම දෙයක්ම කරන්නේ අපේ ජනපදය වෙනුවෙන්. මට මේක ඕනවටත් වැඩි මොන හරි වුණොත් කවුරුවත් මට දොස් කියන්න එපා.
මං කලින් කිව්වද මේ උස තැන් වල ඉඳලා බිම් බලන්න මම බයයි කියලා. මොකද කිව්වේ? අයියෝ සී. මට තේරෙනවා. මට අතෑරුණා.